සුබ දවසක්. අපි අද හදාගමු chili paste එකක් කෝනිස්සු දාලා. අපි මුලින්ම කරන්නේ මොකද? තෙල් හට්ටිය ලිපේ තියාගන්න කලින් මුලින් කෝනිස්සු ටික හොඳට හොදගෙන ඉමු. ඊට පස්සේ තෙල් ටික දාගෙන රත් වුණාට පස්සේ මෙන්න මේ හොදගත්ත කෝනිස්සු ටික හොඳට බැදගමු. රන් පාට වෙනකම් බැද ගන්න. හැබැයි මතක තියාගන්න හොඳට ගරලා හොදලා ගන්න නැත්නම් මේකේ වැලි විකෙන්න පුළුවන්. ඒක බැදෙනකන් අපි වියලි වාජනයකට කැලමිස් ටිකක් දාගමු. ලුණු කුඩු ටිකක් දාගමු. සීනි ටිකක් දාගමු. හැබැයි මතක තියාගන්න අපි මේකට සුක් කැට එකතු කරන්නේ නැහැ. ඕගොල්ලෝ එකතු කරන්නත් එපා. මේක හරිම රසයි මේ විදිහට. ඊට පස්සේ අපි දාගත්ත ටික හොඳට කලවම් කරගමු. ඒ කලවම් කරගත්තට පස්සේ අපේ කෝනිස්සු ටික බෙදිලා නේද කියලා බලන්නකෝ. ඔන්න අපේ කෝනිස්සු ටික බෙදිලා තියෙනවා. ඊට පස්සේ අපි ඒකට දාගන්නවා අපේ අර එකතු කරගත්ත කැලමිස් ටික. ඒ දාගත්තට පස්සේ ඒකත් අපි හොඳට එකතු කර ගන්නවා. බලන්න හරිම ලේසි, වැඩි වෙලාවක් යන්නේ. අපි ඒක රස වැඩි කර ගන්න දාගන්නවා ගම්බිරිස් කුඩු ටික. අපි ඒකට දාගන්නවා තක්කාලි සෝස් ටික. තක්කාලි සෝස් ටිකක් දාගෙන මේක හොඳට කලවම් කර ගන්නයි තියෙන්නේ ලිප ඕෆ් කරලා. හරිම රසයි, ලේසි. ඔයාලට ඕන කෑමක් එක්ක කන්න පුළුවන්. එහෙනම් ඔන්න අපි හදාගත්ත chili paste එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ස්තුතියි.